සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම රොනායා ප්ලාන්ට් නර්සරි වෙතින් ඔන්න ඔයාලට ගොඩ දවසකින් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ පැකේජ් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. බලමු අපි මේ පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ පැකේජ් එකේ රේන්බෝ ප්ලාන්ට් එකක් තියෙනවා টොප් කට් එකක් එයා. ඒ එක්කම තව ඉන්නවා රේන්බෝ සීඩ් එකක්. හැබැයි එයා සුදු පාටයි. පස්සේ බයි කලර් වෙනවා. හරිම ලස්සනයි. එයාගේ ප්ලාන්ට් එකක් තියෙනවා. කඳ පැලයක් එක. මෙන්න මේ මල. ඒ එක්කම තව තියෙනවා ඇන්තනීසියා ග්‍රීන්. එයා වටිනාකමින් වැඩි වර්ගයක් නේ. ඉතින් මලයි පොහොට්ටුවක් එක්ක මේ තියෙන්නේ මාටිස් අඩියකට වඩා උස කට් කරන්නත් පුළුවන්. බලන්න නිරෝගී කොළ ටික තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. එයාවත් මේ පැකේජ් එකේ ඉන්නවා. ඒ එක්කම මෙයා මට ඇත්තටම කවුද කියලා කියන්න බෑ. මොකද මම එයාගේ නම දන්නේ නැහැ. සමහරක් විට බේබි පර්පල් වෙන්නත් පුළුවන්. පොහොට්ටුවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ එක්කම මේ තියෙන්නේ ලස්සන සීඩ් ප්ලාන්ට් එකක්. එයත් කට් කරන්න පුළුවන් අඩියක් විතර උස. හරිම ඝනකම් මල. ඒ කොළත් ඒ වගේ මාරම ලස්සනයි. සමන ලෙග්ගේ හැඩේ වගේ තමයි අරන් තියෙන්නේ. ඉතින් මල් එක ගස් තියෙනවා 4ක් පොහොට්ටුවක් එක්ක. එතකොට තව තියෙනවා ප්ලාන්ට් දෙකක්. තව සාසෝ පොඩි පැලයක් තියෙනවා. ඉතින් මේ ගස් 7ම ඔයාලට රුපියල් 4700කට තමයි මම දෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 074යි 28යි 78යි 970 මගේ WhatsApp නම්බර් එක. ඒකට මැසේජ් එකක් දාන්න. ඉතින් ලස්සන ප්ලාන්ට් එකක්. ඔන්න නිරෝගී බලලා කට් මුල් තියෙන කට් කරගන්නත් පුළුවන්. ගත්ත ගමන් පැල වැඩිපුර බෝ කරගන්න එක කැමති කෙනෙක්ට වගේම ගෙදර ලස්සනට හදාන්න කැමති කෙනෙක්ට. ඉතින් මම ගොඩාක් වෙලාවට පැකේජ් දෙනවා අඩුයි. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මල් පැල ටිකක් බෝ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඉදිරියේදී වගාවට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න අයට පුංචි වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මම කලින් වීඩියෝ එකක් දැම්මා වගේ ඔයාලට එකම වර්ගයකින් පැල 5ක් 10ක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට මම පැකේජ් හදලා ඔයාලට දානවා. එතකොට ඔයාලට පුළුවන් මේ පැකේජ් අරගෙන ඔයාලට මේ වගාවත් එක්ක සම්බන්ධ වෙලා ලොකු පැල හෝ පොඩි පැල හෝ ඔයාලා කැමති විදිහකට මේ වගාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න කියලා කියන ගමන් ඔයාලට සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.